Hi, මම හිරුෂි. Welcome back to my YouTube channel. ඉතින් අද vlog එකෙන් ඔයගලන්ට ගෙන බලාපොරොත්තු වෙන්නේ අපේ campus එකේ orientation එකේ second day එක ගැන. ඉතින් අපි බලමු අපේ orientation එකේ second day කොයි වගේ වේද කියලා. දිගටම මාත් එක්ක රැඳලා ඉන්න. අපේ orientation එකේ second day එක කොටස් දෙකකට බෙදුණා. open day and library visit කියලා. පළවෙනියට තිබ්බේ open day එක. ඒකෙදී අපිට subject combinations ගැන, ඒකේ subject තෝරගන්න විදිය, GPA එක maintain කරගන්න විදිය ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඊට පස්සේ අපේ lunch break එකේදී අපි ගියා canteen එකට මොනවා හරි කන්න කියලා. මේ තමයි අපේ එක canteen එකක්, කැලේ කඩේ කියලා. ඒකේ කෑම අවුලක්ම නැහැ. ඊට පස්සේ අපි ප්‍රශ්නෙත් නිසා මේ දවස්වල මොනවා හරි බොන්න කියලා අපි ගියා ඕපන් කැන්ටින් එකට. ඊට පස්සේ ඒකට ගිහින් ඉවර වෙලා අපි ලන්ච් බ්‍රේක් එකට පස්සේ තියෙන සෙෂන් එකට යන්න කලින් කැන්ටින් එක ගාව තියෙන හට් එකට වෙලා යාළුවොත් එක්ක චූටි කයියක් දාගෙන අපේ ඕපන් එක කොයි වගේද කියලා කතා කර කර ඉඳියා. පස්සේ පොඩ්ඩක් කැම්පස් එකේ එළිය ඇවිදලා තමයි අපි ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ තියෙන ලයිබ්‍රරි විසිට් සෙෂන් එකට ගියේ. ඉතින් මේ තමයි අපේ කැම්පස් එක. ලස්සනයිද? ඔන්න ඊට පස්සේ ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ අපේ දෙවෙනි සෙෂන් එක පටන් ගත්තා. ඒ තමයි මම කලින් කිව්වා වගේ ලයිබ්‍රරි විසිට් සෙෂන් එක. ඉතින් ඒකෙදී ලයිබ්‍රරි විසිට් කියලා කිව්වට අපිට එකපාරට ලයිබ්‍රරි එකට යන්න දුන්නේ නැහැ. අපිට ලයිබ්‍රරි එක ගැන පොඩි දේවල් ටිකක් කියලා, ලයිබ්‍රරි එක කොහෙද තියෙන්නේ, ඒතර ලයිබ්‍රරි එකේ මොනවද වෙන්නේ, හැමදේම ගැන කියලා අපිව ගෲප් වලට බෙදලා තමයි අපිට ලයිබ්‍රරි එකට යන්න දුන්නේ. මම හිතන්නේ ගෲප් 1 to 20 වගේ ගෲප් 20ක් විතර තිබ්බා. මම ඉන්නේ ගෲප් 14 එකේ. ඊට පස්සේ ගෲප් 14, 15, 16 වගේ ගෲප් 3ක් විතර එකට එකතු වෙලා තමයි ලයිබ්‍රරි එකට ගියේ. මේ දින අපේ ලයිබ්‍රරි එකේ ඇතුළ. ඊට පස්සේ අපිට අපේ මැඩම් කෙනෙක් ලයිබ්‍රරි එකේ rules and regulations ගැන පොඩි දේවල් ටිකක් අපිට කියලා දුන්නා. ඊට පස්සේ අපි ඒ ටිකත් අහගෙන අපිට ටයිම් මදි වෙච්ච නිසා 4ට ලයිබ්‍රරි එක වහනවා කිව්වා. අපි ඊට පස්සේ කැම්පස් එකේ ඉස්සරහ තියෙන අච්චාරුව එක රස බලලා අපි අපේ තැන් වලට ගියා. මම ගියා බෝඩින් එකට. මම එදා බෝඩින් එකට ගිහිල්ලා ගෙදර ගියා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවසේ ගියෝනේ. ඉතින් මේක බලපු ඔයාලට ගොඩක් thank you.